ඔයාලගේ සම පැහැපත් කරන ස්වභාවික සත්කාරයක් ගැන තමයි අද වීඩියෝ එක මම අරගෙන ආවේ. ස්ක්‍රබ් එක හදාගන්න මට ඕන වෙනවා අපි ගෙදරදී පාවිච්චි කරන කෝපි කුඩු, සීනි, පොල් තෙල්. ඉතින් මම මේ විදිහට මේ තුනම දාගෙන භාජනයකට හොඳට කලවම් කරගන්න ඕන. අර සීනි හැම කෝපි තෙල් හොඳට මික්ස් වෙන්න හොඳට කලවම් කරගන්න. ඉතින් මේ තියෙන මම හදාගත්ත ස්ක්‍රබ් එක ඊළඟට දැන් මම යන්නේ පැක් එක හදාගන්න. මේකටත් මට කෝපි කුඩු ඕන වෙනවා. කෝපි කුඩු තේ හැන්දක්, කහ කුඩු තේ හැන්දක්. මේකට කස්තූරි කහ පාවිච්චි කරත් හොඳයි. මොකද ඒව නැති නිසා මම ගෙදර තියෙන කහ තමයි ගත්තේ. ඊට පස්සේ ඇලෝවේරා ජෙල් ටිකක්. මේකට මී පැණි දාගන්න ඕන. මම ළඟ මී පැණි තිබුණේ නැහැ. normal oily skin එකකට මී පැණි එකතු කරගන්න එක ගොඩක් හොඳයි. ඒ වගේම වේලුණු සමකට යෝගට් එකතු කරගන්න. යෝගට් වලින් සමේ තෙතමනය රඳා පවත්වා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට පැක් එකක් හදාගත්තා. දැන් මම හොඳට මූණ පිරිසිදු කරගෙන මුලින්ම ස්ක්‍රබ් එක මූණේ ඇප්ලයි කරගන්න හදන්නේ. ගොඩක් තදින් මේක ඇප්ලයි කරගන්න එපා. මොකද සීනි තියෙන නිසා මූණ තුවාල වෙන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට මූණේ ස්ක්‍රබ් එක ඇප්ලයි කරගන්නවා. හිමින් හිමින් විනාඩි 10ක් 15ක් වගේ හොඳට ස්ක්‍රබ් කරගන්න. මේ විදිහට ස්ක්‍රබ් කරපුවාම අපේ මූණේ තියෙන මැරුණ සම ඉවත් වෙනවා. ඒ වගේම මේ මූණ ස්ක්‍රබ් කරන ගමන් ඇහැ වටේ ඇස් වලට යන්නේ නැති වෙන්න ස්ක්‍රබ් කරගන්න. ඒ වගේම තමයි ලිප්ස් වල අවපැහැ වෙලා තියෙනවා නම් මේ එකම ලිප්ස් අපිට ස්ක්‍රබ් කරගන්න පුළුවන්. දැන් මම හදන්නේ මේ ස්ක්‍රබ් එක මූණෙන් අයින් කරගන්න. ඊට පස්සේ මේ තියෙන්නේ මම ස්ක්‍රබ් එක මූණෙන් ඉවත් කරගත්තට පස්සේ තියෙන පෙනුම ඇත්තටම පැහැදිලි වෙනසක් තියෙනවා. ඊට පස්සේ දැන් මම යන්නේ මූණට පැක් එකක් හදාගත්ත පැක් එක ඇප්ලයි කරන්න. ඉතින් මම මෙන්න මේ විදිහට පැක් එක ඇප්ලයි කරගෙන විනාඩි 20කට පස්සේ සෝද ගන්නවා මූණ. ඇත්තටම මේක සතියට 3 පාරක් වගේ කරන එක ගොඩක් හොඳයි. ඔයාලට මේ සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්. ස්වභාවික සත්කාරයක් තමයි මේක. ඉතින් මම මෙන්න මේ විදිහට මූණේ රවුම් ආකාරයට ඇප්ලයි කරගන්නවා මගේ පැක් එක. ඉතින් දැන් මම මේ පැක් එක මූණෙන් අයින් කරගන්න යන්නේ. ඊට පස්සේ බලමු මගේ මූණේ කොහොමද පෙනුම කියලා. ඇත්තටම මාර පැහැදිලි ලස්සන පෙනුමක් තමයි තියෙන්නේ. ඔයාලට පුළුවන් ගෙදර තියෙන දේවල් වලින්ම ලේසියෙන්ම ලස්සන වෙන්න. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි බයි.